දෙන ස්වාමීන් වහන්සේ හලෙලූයා සන්තෝෂයි මට හලෙලූයා හලෙලූයා ආමෙන් හලෙලූයා ආමෙන් හලෙලූයා ආමෙන් හලෙලූයා ආමෙන් හලෙලූයා ආමෙන් හලෙලූයා
වහන්සේ ළඟට දුවගෙන එනවා. ස්වාමිනී ඔබ වහන්සේ මේ පොළවේ අත්තිවාරම් දාන්නට කලින් ඔබ වහන්සේ අපිව නමින් දැනගෙන සිටියා. ඔබ වහන්සේ දන්නේ නැතුව අපේ එක හිස කෙස් ගහක්වත් බිම වැටෙන්නේ නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ අල්ෆා සහ ඔමේගා. ඔබ වහන්සේ ආරම්භය සහ අවසානය. ස්වාමිනී ඔබ වහන්සේ දන්නේ නැතුව කිසිම දෙයක් අපේ ජීවිතවල වෙන්නේ නැහැ ස්වාමිනී. මගේ සහෝදරයා මගේ සහෝදරිය මම ඔබට ආරාධනා කරනවා මේ වෙලාවේ. මම දන්නේ ඔබේ කොයි ස්ථානයක ඔබේ ජීවිතයේ තිබෙනවද කියලා. ඔබ YouTube එකේ අප සමග එකතු වෙනවන්න පුළුවන්. Facebook එකෙන් අප සමග එකතු වෙනවන්න පුළුවන්. මේ ස්ථානයේ ඔබ හිටගෙන සිටිනවන්න පුළුවන්. මම ඔබ ඉල්ලනවා මේ මොහොතේ එක තප්පර 30ක් අරගෙන ඔබේ හදවත යේසුස් වහන්සේ දෙසට හරවන්න. ඔබේ හදවතේ මොකක්ද තිබෙන දේ? ඔබට වඩා හොඳින් ඔබ ගැන යේසුස් වහන්සේ දන්නවා. ඔබ කියන්න කලින් දේවල් යේසුස් වහන්සේ ඔබේ හදවත දන්නවා. උන්වහන්සේගේ ජීවිතය දෙන තරම් උන්වහන්සේ ඔබට ආදරය කරා. ඔබ කවදාවත් ඔබේ හදවත යේසුස් වහන්සේට ඔබ දීලා නම් තියෙන්නේ. ඔබ කවදාවත් තනියම මේ ජීවිත ගමන යන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ ඔබට කියනවා මම ඔබව අනාථ වෙන්නවත් අසරණ වෙන්නවත් ඉඩ නාරින්නෙමි. මම ඔබ වෙතට එමි කියලා. ඔබේ යහළුව ඔබ අතහරින්න පුළුවන්. ඔබ ආදරය කරන අය ඔබ අතහරින්න පුළුවන්. ඔබ විශ්වාස කරපු අය ඔබව දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. ඔබේ විශ්වාසය කඩලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ හදවතේ ලොකු බරක් තිබෙනවා. මගේ දරුවා ගැන, මගේ ස්වාමි පුරුෂයා, මගේ භාර්යාව ගැන. අනේ ස්වාමිනී, මගේ හිත බරයි. යේසුස් වහන්සේ දකිනවා. උන්වහන්සේට ඕනේ ඔබේ හදවත විතරයි. ඔබේ හදවත විතරයි. උන්වහන්සේ පූජාවල් ඉල්ලන්නේ, උන්වහන්සේ වෙන දේවල් ඉල්ලන්නේ. උන්වහන්සේ කියන්නේ ඔබේ හදවත මට අරින්න. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරනවා. යම් කෙනෙක් මගේ හඬ අහලා දොර ඇරියොත් මම ඇතුල් වෙලා ඔහු සමග කෑම කනවා. ඔහුද මා සමග කෑම කනවා. උන්වහන්සේ බලාගෙන ඉන්න ඔබේ ජීවිතයට ඇතුල් වෙලා ඒකේ ලොකු කලබලකාරී තත්වයක් තිබෙනවා නම් ඒ කුණාටුව නිශ්චල කරන්න. ඔබේ ගැටලුව විසඳන්න, ඔබව නිදහස් කරන්න, ඔබගේ ජීවිතය උන්වහන්සේගේ සමාදානයෙන් පුරවන්න, ඔබව සුව කරන්න. ඔබ සුවය බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබව සුව කරන්න. උන්වහන්සේ කියනවා මම වනාහි ඔබ සුව කරන්නා වූ තනන් වහන්සේ වෙමි කියලා. උන්වහන්සේ දා කල්වරි කුරුසේ ලැබපු කස පහරවල් වලින් අපිට සුවය දෙපෙනවා. උන්වහන්සේ කොරුන්ම ඇවිද්දවන, අන්ධයන්ට පෙනීම දෙන, මලවුන්ව නැගිටවන ස්වාමින් වහන්සේ. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. උන්වහන්සේ මිනිසෙක් නෙමෙයි බොරු කරන්න. උන්වහන්සේ දෙවියන් වහන්සේ. මේ අහස පොළව මවලා පාලනය කරන, ඔබට ආදරය කරන ඒ ස්වාමින් වහන්සේ. ඔබේ හදවත අරින්න උන්වහන්සේට. උන්වහන්සේ හාස්කමක් ඔබේ ජීවිතේ කරන්නට යනවා. යේසුනි, අපි ඔබ වහන්සේගේ කුරුසි පාමුලට දුවගෙන යනවා. ස්වාමිනී, අපිට යන්න වෙන තැනක් නැහැ. අපිට කියන්න වෙන කවුරුවත් නැහැ. ඔබ වහන්සේ පමණයි අපිට සිටින්නේ. අනේ ස්වාමිනී, අපිට වඩා හොඳින් ඔබ වහන්සේගේ අපේ හදවත දන්නවා ස්වාමිනී. අපේ හදවතේ තියෙන ඒ ලොකු දේ ඔබ වහන්සේගේ අතට අපි බාර දෙනවා. ඔබ වහන්සේගේ කුරුසි පාමුල තියෙනවා ස්වාමිනී. අපිට ඒ දේවල් ගැන කිසි දෙයක් කරන්න බෑ. අපේ හැකියාවෙන් අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒත් ඔබ වහන්සේට පුළුවන්. ඔබ වහන්සේට පුළුවන් ස්වාමිනී. අපි ඒක ඔබ වහන්සේගේ කුරුසේ පාමුල තබනවා. අපි යටත් වෙනවා.
ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න. මාදිවි තිබෙන දුරා ඔබ නම දෙන්නම් මා පවතින දුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මාදිවි තිබෙන දුරා ඔබ නම දෙන්නම් මා පවතින දුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මගේ මුලතියයි ඔබ සමීදුන් කියා මගේ දැස් යොමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගී ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මාදිවි තිබෙන දුරා ඔබ නම දෙන්නම් මා පවතින දුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ ඔබ පාසොයා මාදිව එන්නේමි අගලු නිසා ඔබව නම දින්නේමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නේමි දෙවිදේ මගේ දෙවිදේ ඔබ පාසොයා මාදිව එන්නේමි මගදෙව් නිසා ඔබ නම දින්නේමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නේමි දෙවිදේ මගේ දෙවිදේ මාදිවි තිබෙන දුරා ඔබ නම දෙන්නම් මා පවතින දුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ සුති වේවා දෙවිදේ මගේ දෙවිදේ හalleluya සුති වේවා ප්‍රශංසා වේවා වහන්සේගේ නාමය ඔසවමු හalleluya ප්‍රශංසා වේවා අපේ කටාරලා අපි ස්වාමීන් වහන්සේගේ නාමය ප්‍රශංසා කරමු උන්වහන්සේ කියනවා මගේ සෙනගගේ ප්‍රශංසාව මට වැඩවසන්නා වූ දයන් වහන්සේ මමයි කියලා හalleluya ප්‍රශංසා වේවා ස්තුති වේවා ගෞරව වේවා මහිමය වේවා හalleluya ඔබ වහන්සේ රාජ්‍යගේ රාජ ස්වාමීන්ගේ ස්වාමීන් හalleluya ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබ වහන්සේගේ සුවය ගලන්ත සලස්වන්ට ස්වාමීනි කැඩුනා වූ බිඳුනා වූ හදවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සුව කරන නිසා හalleluya ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් ඔබ වහන්සේගේ සුවය ගලන නිසා ස්තුති වේවා ප්‍රශංසා වේවා හalleluya ප්‍රශංසා වේවා මහිමය වේවා ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ
අපි සමග සිටින ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආදරයෙන් අපිව පුරවන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ආදරය ගඟක් වගේ ගලනවා ස්වාමීන් වහන්සේ එක සහෝදරයෙකුට කියනවා මේ වෙලාවේ ඔබ තනි වෙලා නැහැ කියලා ඔබ හිතනවා ඔබ තනි වෙලා කියලා ඔබේ ස්වාමි පුරුෂයා සිටිනවා ඔබේ දරුවා සිටිනවා නමුත් ඔබේ හදවත තනි වෙලා ඔබ ස්වාමීන් වහන්සේට කියනවා නේ ස්වාමිනී මම මේක මෙච්චර කල් ඔසවාගෙන ආවා ස්වාමිනී මගේ කඳුළු ඔබ වහන්සේ දකිනවා යේසුනි යේසුස් වහන්සේ ඔබට කියනවා මම ඔබට ආදරයි මගේ දුවේ කියලා මම ඔබව කවදාවත් තනි කරන්නේ නැහැ කියලා වහන්සේ කියනවා බය වෙන්න එපා කලබෙන්නට එපා මම ඔබ අතින් අල්ලගෙන සිටිනවා ඔබ කවදාවත් තනිව මේ ගමනේ යන්නේ නැහැ මම ඔබ සමගයි ඔබ හිතන්නේ නැති විදිහට ඔබේ ජීවිතයේ ඒ හැම දෙයක්ම මම වෙනස් කරන්නට යනවා මගේ කාලෙන් මම සියල්ල ලස්සන කරනවා කියලා ස්වාමීන් වහන්සේ ඔබට පොරොන්දු වෙනවා මගේ කාලෙන් මම සියල්ල ලස්සන කරනවා හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා Hallelujah, hallelujah. Stuti veva, prashansa veva, mahime veva, gaurava veva, Swamin Wahanse. Oba Wahanse kandulu pisadamana Swamin Wahanse nisa. Oba Wahanse apita jaya dena Swamin Wahanse nisa. Apiwa thani nokarana Swamin Wahanse nisa. Hallelujah, prashansa veva, mahime veva, gaurava veva. Hallelujah.
පවතින තුරා ඔබව සොයන්නම් මාසිතේ ආශාව ඔබ රැකගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මේ සන්ධ්‍යාවේ මම ඔබට ආරාධනා කරනවා අපි නැවත ඒ කෙටි කොටස කියන්නට යනවා මේක ඔබේ ආඥාව මේක ඔබේ ආඥාව ඔබේ ඉල්ලීම යේසුනි මට ඔබ වහන්සේව දකින්න ඕනේ මට ඔබ වහන්සේව දකින්න ඕනේ ස්වාමිනේ මගේ ජීවිතේ මට ඔබ වහන්සේව අවශ්‍යයි උන්වහන්සේට ඕනේ ඔබේ හඬ අහන්න උන්වහන්සේට ඕනේ ඔබේ වචන වලින් උන්වහන්සේට කියන්න මම ඔබට ආදරේ මගේ යේසුනි මට ඔබ වහන්සේව අවශ්‍යයි කියලා ඔබට අවශ්‍යද යේසුස් වහන්සේ ඔබට අවශ්‍යද යේසුස් වහන්සේ අවශ්‍ය නම් යේසුස් වහන්සේට කියන්න උන්වහන්සේ අප මැදේ සිටිනවා මේ වෙලාවේ යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් ජීවිතය දුන්න ඒ යේසුස් අප මැදේ එනිසා යේසුස් වහන්සේට කියන්න මාදිවි තිබෙන තුරා ඔබ නම දෙන්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ ඔබේ පාසොයා මාදිව එන්නේ මගේ දෙව් නිසා ඔබව නම දෙන්නේ ඔබ ළඟ නිසා මා සැනසෙන්නේ දෙවිදේ මගේ දෙවිදේ සුදාත්මෙනි වඩින්න මහන්සි අප මැදේ සුදාත්මෙනි මහන්සිව ස්පර්ශ කර මහන්සිව ස්පර්ශ කර සුදාත්මෙනි ක්‍රියා කරන්න සැබවින්ම ඔබ නම දෙන්න Hallelujah 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 උන්වහන්සේ අප මැදේ උන්වහන්සේ අප මැදේ උන්වහන්සේ අප මැදේ Oh hallelujah Hallelujah උන්වහන්සේගේ ආදරය ඔබ වෙතට ගලනවා උන්වහන්සේගේ සුවය ඔබ වෙතට ගලනවා උන්වහන්සේගේ ආදරය අල්ලගන්න උන්වහන්සේගේ අතින් අල්ලගන්න උන්වහන්සේගේ අතින් යේසුනි මං ඔබ අල්ලගන්නවා මං ඔබ අල්ලගන්නවා මගේ යේසුනි මං ඔබත් එක්ක යනවා මං ඔබත් එක්ක යනවා ස්වාමිනේ මං ඔබට බාර වෙනවා මං ඔබට බාර වෙනවා හලෙලූයා මං ඔබට බාර වෙනවා ස්වාමිනේ හලෙලූයා අපේ ආදරය කරන දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ ශුද්ධ විමුඛයේ අපි සිටින්නේ ඔබ වහන්සේ කඳුළු පිස දමන ස්වාමීන් වහන්සේ ශරීර සුව කරන ස්වාමීන්
කැඩුනා වූ බිඳුනා වූ හදවතකට ලංව සිටින ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඔබ සමගයි. ඔබ තුලයි. ස්වාමිනී අපි යටත් වෙනවා. ඔබ වහන්සේගේ කැමැත්ත විතරක් අපේ ජීවිතවල කරන්න. සියලු ගෞරවය, සියලු ප්‍රශංසාව, සියලු මහිමය ඔබ වහන්සේටයි. ආමෙන්. ආමෙන්. ඔබට ස්වාමීන් වහන්සේගේ අභිමුඛය අසුන් ගන්න පුළුවන්. අද සති මාසේ පළවෙනිදා අපි සාමාන්‍යයෙන් රාත්‍රී භෝජනය සම්බන්ධ සහභාගී වෙනවා. It's Communion Sunday. අද විශේෂ දවසක්. කීප දෙනෙක් බෞතිස්ම ලැබලා ගිය සතියේ. ඒ නිසා ඒ අය බෞතිස්ම ලැබලා ප්‍රථම වතාවට අන්තිම රාත්‍රී භෝජනය පංගුකාරයෙන් වෙනවා. මම ඉල්ලා සිටිනවා ඒ බෞතිස්ම ලැබපු කණ්ඩායම ඉස්සරහට එන්න කියලා. Those who received baptism last week, can you come forward? I would like you also to take part in sharing the elements today. Many people are sick today. We'll pray for them, for our sick people, and we can ask God to heal them. Actually, I think somebody, who was that? Who didn't come, who got baptized last week? No one? Shatu, yes. Sick? Not well? Okay. අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. මේ බෞද්ධිස්ම ලැබපු විශේෂයෙන් මේ තරුණ කණ්ඩායම ස්වාමීන් වහන්සේ පුදුම ලෙස ඉදිරියට පාවිච්චි කරයි කියලා. We pray that the Lord will anoint them by His Spirit, and as we prayed and worship, the Holy Spirit come upon them in power. As when Jesus was baptized, the Holy Spirit came upon him. And everyone who was baptized afterwards was baptized by the Holy Spirit, with the Holy Spirit, through and in the Holy Spirit, so that the Holy Spirit empowers them to witness for Christ. Swamin Mahansira prasansa veva. Abi hisanava Deviyan Mahansira stutivanta vemu. ගැලවීමට අපි හිසනවා ස්තුතිවන්ත වෙමු. අපේ ජීවිතය උන්වහන්සේ පවිත්‍ර කරන නිසා අපි හිසනවා උන්වහන්සේට යටත් වෙමු. Let's submit our life to Him. The Bible says that when we were still in sin, stooped down in sin, He died for us. Even before we turned to Him. What a Savior we have. And on the cross He cries to the people who persecuted and nailed Him and crucified Him. Father, forgive them, for they do not know what they do. That is the cry He cried in front of the Father when we came to accept Lord Jesus as our Savior. And He cried to the Father and said, Father, forgive them, for they did not know what they did. And the Father cleansed them. අපි මේ අවස්ථාවේදී ඔබේ හදවතේ යම් කිසි ඔබ දැනුවත්ම පාපයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරියේදී පවිත්‍ර වෙන්න. Let's confess our sins and come before the Lord before we partake in the body and the blood of Jesus. On the last day He took the cup. He took the bread and broke it and gave it to the disciples and said, take this all of you and eat from it. This is my body will be broken up for you. මේ මගේ ශරීරයයි නුඹලා වෙනුවෙන් බිඳිනු ලබන මගේ ශරීරයයි කියලා උන්වහන්සේ ගෝලයන්ට දුන්නා. And then He took the cup and gave it to His disciples and said, take this cup, the cup of the new covenant that I have with you and me and the Father.
drink from it. This is the cup of my blood, which I will shed for all mankind. And that is the bread, the body, the blood, the wine that we partake today and say, Lord, you are my Savior. You are my Lord. I submit to you. Thank you for the cross. Thank you for the cross. And can both of you share the elements, the blood, the wine and the bread with everyone as the choir sings. Take it to your hands. ඔබ අරන් ඔබ අතේ තියාගන්න. අපි ඒක කන්දාමක් හැටියට ස්වාමින් වහන්සේත් එක්ක අපි ඒක භුක්ති විඳිමු. Hallelujah. පිරිසිදු කළ මැනව ඔබ රුධිරයෙන්
සවිපත් කර මැනුව ඔබ වහන්සේගේ ශරීරයෙන්. Father, we pray that you will cleanse our hearts with your blood and strengthen our lives with your flesh. As we remember the cross, we want to thank you, Lord, for Calvary. Thank you we can come before you and call you Father. Jesus, thank you for those nail-pierced hands and the feet. Thank you, Lord, for all what you went through for me, for us, so that we can come before you and worship you. We proclaim you're our God, our Lord, our Savior, forever and ever. Amen. Thank you. කරුණාකර වාඩි වෙන්න. සාමාන්‍යයෙන් 10න් කොටස ඉමන තියෙන අවස්ථාව මේක. නමුත් ඒක if you can දරුවෝ ටිකක් if the children can stay a little bit more තව ටිකක් ඉඳලා අපි ලයිට් එක දාන්න. අපි මම අද පොඩ්ඩක් සිංහලෙන්ුත් ඉංග්‍රීසියෙන්ුත් කියන්නම් මොකද අද ඩේවිඩ් ජොයි ඇවිල්ලා තියෙනවා මම එච්චරම සිංහල තේරෙයි දන්නේ නැහැ. ඒත් එක්කම අපේ පොඩි දරුවෝ ඉන්නවා. ඒ අයටත් ඉංග්‍රීසි ටිකක් කියන්න වෙනවා. ඒ නිසා මේ කවලමේ කියන්න බලන්නම් ඉංග්‍රීසියෙන් සිංහලෙන්. I will try to do it in English and Sinhalese, but generally I just go on in Sinhalese and yap around and forget that I have to do it in English. If so, somebody raise the hand and say, English please, okay? අපේ ක්‍රිස්තියානි කට්ටිය හැටියට කිතුණුවන් හැටියට සමහර වෙලාවට අපිට අමතක වෙනවා අපේ කැඳවීම අපි මොකද්ද කළ යුත්තේ කියලා. Sometimes we forget that as Christians, what our primary calling is. Our primary calling is 100% to worship God with all our heart, soul and strength. Because a Pharisee came and asked Jesus, what's the greatest of the laws? සාමාන්‍යයෙන් අපි කැමතිනේ මොනාරි හොඳම දේ දැනගන්න. ඒ නිසා පරිසවරෙක් ඇවිල්ලා හැවුවා යේසුස් වහන්සේගෙන් උතුම්ම ආඥාව මොකක්ද? Then he answered in Matthew chapter 22, 37 to 40, love the Lord your God with all your heart, with all your soul, and with all your mind. This is the first and the greatest commandment. He didn't stop there. එතන උන්වහන්සේ නැවතුනේ නැහැ. උන්වහන්සේ කිව්වේ පළවෙනි ප්‍රථම ආඥාව තමයි දෙවියන් වහන්සේට මුළු හදවතින් ආත්මයෙන් බුද්ධියෙන් නමස්කාර කරන්න. නමුත් දෙවෙනි කොටසකුත් කිව්වා. And the second is like it. Love your neighbor as yourself. All the law and the prophets hang on these two commandments. In පස්සේ කිව්වා ඒ වගේම දෙවෙනි එකක් තියෙනවා. ඒ වගේම ඒට ළඟින්ම ඒ හා සමාන නොවෙනස් තව එකක් තියෙනවා. තමාටම තමාගේ අසල්වැසියට ප්‍රේම කරන්න. And he says උන්වහන්සේ කියනවා මුළු සමස්ත ව්‍යවස්ථාවත් දිවැත්කි වැකිත් රඳා පවතින්නේ මේ ආඥාව මතයි. ඒ කියන්නේ බයිබලය රඳා පවතින්නේ මේ ආඥාව මතයි. ක්‍රිස්තියානි ධර්මයේ ක්‍රිස්තියානි ගමන රඳා පවතින්නේ මේ ආඥාව මතයි. All our life as a Christian, our calling hangs on these two equal commandments. Because all over the Bible, we see this. You cannot worship God without doing good. It's like two sides of the coin. The book of James in the New Testament at the end of it talks a lot about it. You can't separate your Christian walk with Jesus
and doing good to your neighbor. Actually, the understanding is good works is doing righteous works and just works. හොඳ වැඩ නැත්නම් හොඳ ක්‍රියා කිරීමෙන් කියන්නේ ධර්මිෂ්ඨ වැඩයි යහපත් වැඩයි කිරීමයි. මොකද අපේ පිටස්තරේ අපි ක්‍රියා කරන හැටි තමයි අපි ඇතුළාන්තයේ තියෙන්නේ. පිරුණු කලයක් හෙල්ලුනාම ඒට එළියට එන්නේ ඇතුලේ තියෙන දේ. ඇතුලේ කසිප්පු තියෙනවා නම් එළියට කසිප්පු එන්නේ. ඇතුලේ වතුර තියෙනවා නම් වතුර එන්නේ. ඇතුලේ වෙන දෙයක් තියෙනවා නම් ජරා දෙයක් තියෙනවා නම් ජරා දෙයක් එන්නේ. ඇතුලේ තියෙන දේ තමයි එළියට එන්නේ. නිසා යේසුස් වහන්සේ ඊට පැහැදිලිව කියනවා මේක. අපේ ක්‍රියා සහ පැහැදිලි අතර වෙනසක්. There cannot be a contradiction between what you believe and how you work. That's why I wanted the young people to stay here, because you're going to face this in school. You're going to face this in society. And your fellow students are going to see you. You are a Christian. But if your actions are contradictory, different to what you believe, what's the use of saying you're a Christian? What's the use of being baptized? Because what's inside is what comes out. That's how your life has to be. People have to see you and say, this person is different. There's a Hebrew proverb. This is a very popular Hebrew proverb. It's in Proverbs chapter 3, verse 27 to 28. Do not withhold good from those to whom it is due, when it is in your power to act. Do not say to your neighbor, come back tomorrow, I'll give it to you, when you already have it with you. කරුණාව පෙන්නන්ට නුඹේ අතේ බලය තිබියදී ඕනෑ කරන අයගෙන් එය වළක්වා නොගන්න. නුඹ ළඟ තිබියදීත් ගොස් නැවත එන්න හෙට දෙන්නෙමි නුඹේ වැසියා අසල්වැසියාට නොකියන්න. යහපත් දේවල් කිරීම අපේ යුතුයකමක්. අපේ ක්‍රියාව යහපත් වීම අපේ කිතනු යුතුයකමක්. මුළු බයිබලේ පුරාම ක්‍රියා අපි දකින්නකොට ඔව් දෙවියන් වහන්සේව නමස්කාර කරන්න කියලා තියෙනවා. නමුත් ඒකට ළඟින්ම තියෙනවා අපේ ජීවිත චර්යාව, අපේ චරිතය, අපි ක්‍රියා කරන හැටි ඒ හා සමාන්තර විය යුතුයි. All over the Bible we see this. That we have to worship the one God with all our heart, soul and strength. But parallelly, our life has to show what we believe. This cannot be contradictory. That is the biggest problem in the church today. We think church is a ritual. We think when we come to church, the whole week is good. That's a mental problem. That's something wrong in your thinking. Because just because you come to church doesn't mean that your life is going to be perfect and true, because God is not going to remember, this guy came to church, so I must bless him. No. It is what you believe in your life. What's inside your life is what's important. Okay. So the main thing that I want to talk to you today is about doing good. Again, I want to remind you, doing good, not for the sake of a ritual, not for the sake of getting merit or getting on the good side of God. Doing good because you are good within. Because you worship God with your heart, soul and strength. There is nothing else you can do. When කිසිම දෙයක් කරන්න නැහැ. එච්චරයි ඔබට කරන්න පුළුවන්. එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 10 වෙනකම් කොටසක් තියෙනවා. මම කැමතියි අපි මේක කියවන එක මම ඉංග්‍රීසියෙන් කියන්නම්. මම හිතන්නේ අපි ඔක්කොම ඉංග්‍රීසි තේරෙයි. මම තනින් තන නවත්තලා ඒක සිංහලෙන් කතා කරන්න. Ephesians chapter 2 verses 1 to 10 is our main chapter today. Paul says, as for you, you were dead to your transgressions and sins, in which you used to live when you followed the ways of this world, and the ruler of the kingdom of the air,
the Spirit who is now at work in those who are disobedient. All of us who lived among them at one time, gratifying the cravings of our flesh and following its desires and its thoughts, like the rest, we were by nature deserving wrath. අපි එක කාලයක් ලෝකයේ අන්ධකාර මුලාදානියෙන් පිටිපස්සේ ගියා. අපි අපේ ශාරීරික ආශාවන් තණ්හාවන් අතර ජීවත් වුණා. ඒ නිසා අපි දවසක් අපි කාලයක් අතීතයේ දවසක් නැත්නම් කාල පරිච්ඡේදයක් අපි මරණය අපිට උරුමලා තිබුණා. මොකද බයිබලයේ කියනවා පාපේ කුලිය මරණයයි කියලා. ඉතින් පවුල්තුමා කියනවා අපි ඔක්කොමලා we were all deserving death. The young and old, everybody deserved death. Right? Verse 4. But because of his great love for us, God, who is rich in mercy, made us alive with Christ when we were dead in our transgressions. It is by grace you have been saved. And God raised us up with Christ and seated us with him in heavenly realms in Christ Jesus, in order that in the coming ages he might show his incomparable riches of his grace expressed in his kindness to us in Christ Jesus. For it is by grace you have been saved through faith. And this is not from yourself, it is a gift of God. දෙවියන් වහන්සේ අපට මේ ගැලවීම දීලා තියෙන අනුග්‍රහය කාරණ කොටගෙන අපි කරපු දෙයක් හින්දා නෙවෙයි. ඇදහිල්ල වූ උන්වහන්සේ සියලු දෙයක් කරලා. It is a gift of God. දෙවියන් වහන්සේගේ තෑග්ගක් මතක තියාගන්න. ඇදහිල්ල ගැලවීම දෙවියන් වහන්සේගේ තෑග්ගක්. අපි මේ ස්ථානයේ යාඥා කරේ මේ ශරීරයයි ලේවල්ටයි යාඥා කරනකොට අපි යාඥා කරන්නේ ස්වාමීනි ස්තුතිවන්ත වෙනවා. අපිව ගැලවුව නිසා. මොකද අපේ උරුමයක් අපිට we cannot ask, we cannot force God. Because it is by grace. Grace is something that God gives us we do not deserve. It is by grace we are saved. Verse 9. Not by works, so that no one can boast. For we are all God's handiwork, created in Christ, just to do good works, which God prepared in advance for us. Listen to this, verse 10. What? We are saved by grace. For what? Verse 10. For we are God's handiwork. Why? Created in Christ Jesus to do good works, which God prepared in advance for us to do. දහවෙනි වගන්තිය දෙවියන් වහන්සේ විසින් කලින් සූදානම් කරන යහපත්කම් කරන පිණිස ඒවා තුළ හැසිරෙන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ මවන ලද්ද වුන් වන අප දෙවියන් වහන්සේගේම හස්ත කර්මාන්තය වේ. අපව ස්වාමීන් වහන්සේ ගැලවුවේ අනුග්‍රහය කරනකොටගෙන අපි උන්වහන්සේ පත් කරනවා. යහපත් ක්‍රියා කරන්න උන්වහන්සේ ඒකත් සූදානම් කරනවා අපිට කරන්න. උන්වහන්සේ ඒක අපිට ශක්තිය දෙනවා. උන්වහන්සේ අපේ උන්වහන්සේගේ හස්ත කර්මාන්තය අපි උන්වහන්සේ කොටිම කියනවනේ මේකයි කියන්නේ. අපි පව්කාරය මරණය සුදුසුයි එල්ලෙන්න අත්තක් නැහැ. යේසුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේගේ අනුග්‍රහය නිසා අපි ගැලවුවා. අපිට සදාතන ජීවිතය තියෙනවා. ඒක අනුග්‍රහයෙන් ඒක තෑග්ගක් අපිට කියන්න උදම්මනන්න කිසිම දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ අතේ අපේ හස්තකර්මාන්ත we are his handiwork. He has created good works for us so that we should do them, and he is guiding us by his Holy Spirit to do the works. අපි නිකම් පඹියෝ වගේ අපිට කරන්න දෙයක් නැහැ. We have nothing to boast about. Even our good works we do, it is God's handiwork. We commit to him. We put ourselves totally in his hands, and he leads us to do good works. This is our calling. Our calling is not to do church. Don't get me wrong. Church is beautiful. Church is where we meet.
churches where we have fellowship. සභාවේ තමයි අපේ හොඳ දේ. නමුත් වරද හිත ගන්න එපා. අපේ පරම අරමුණ වෙන්නේ සභාවන් පවත්වීම නෙමෙයි. සභාව ගොඩනැංවීම නෙමෙයි. දෙවියන් වහන්සේ මුළු හදවතින් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් නමස්කාර කරලා උන්වහන්සේට යටත් වෙලා උන්වහන්සේගේ අතට අපේ ජීවිතේ බාර දීලා උන්වහන්සේ මඟ පෙන්වන යහපත් දේවල් කරන එකයි. Doing the good works that he puts us into is our calling. මේක හරි වැදගත්. යහපත් වැඩ ගැන අපි we come from Buddhist and animistic backgrounds. අපි එන්නේ බෞද්ධ සහ විවිධ අධෛලික ක්‍රම වලින්. අපි හිතන්නේ යහපත් දේවල් වලින් අපි මොකද කියන්නේ? පින්දහම් කරනවා කියලා. කොහේ හරි account එකක් තියෙනවා ආත්මික account එකක්. අපි නේ ඒකනේ අපි හිතන්නේ. සමහර විට ක්‍රිස්තියානි ආසියාතික ක්‍රිස්තියානි ධර්මයේ මේක තියෙනවා. කතෝලික දේව ධර්මයේ තියෙනවා. කතෝලික දේව ධර්මයේ තියෙනවා ශුද්ධ ගිනි ස්ථානය කියලා එකක්. ඒ ශුද්ධ ගිනි ස්ථානයේ ස්වර්ගයට යන්නේ ශුද්ධ ගිනි ස්ථානයට යන්නේ පොඩි ෂේප් එකේ පව් කරන අය. අන්ත පව්කාරය නෙමෙයි. ෂේප් එකේ ඉන්න කට්ටිය ඉන්නනේ. ටිකක් පිට පොඩි පව් කරන එක. නමුත් ජීවත් වෙන ඉන්න නෑදෑයෝ කරන්නා වූ මර්ධන ක්‍රියා කරන්නා වූ පින්දහම් මතේ වැඩ නිසා එතන ඉඳන් ස්වර්ග රාජ්‍යයට මිනිස්සු යවන්න පුළුවන් කියලා ධර්මයක් හැදුවා. ඕක හැදුවේ බැසිලිකාව හදන කාලේ. ඒගොල්ලෝ කිව්වා when the coin falls into the coffer, when you put the coin, before the coin strikes the ground of the coffer, කියන්නේ පිම්පෙට්ටියේ කාසිය වැටෙනකොටම එක ආත්මයක් සුද්ධගිනි ස්ථානයෙන් ස්වර්ගයට යනවා කියලා. එහෙම තමයි සල්ලි එකතු කරේ. දේව ධර්මයෙන් අපිට සල්ලි එකතු කරන්න පුළුවන්. මෙතන ඇවිල්ලා බයිලාවක් ගහලා සල්ලි ගන්න පුළුවන්. නමුත් මාව වරද්දා තේරුම් ගන්න එපා. මම දසෙන් කොටස සහ දීමනාව අන්තිමට කරන්නේ මේ දේශනාවෙන් පස්සේ ඔබ දිරිමත් කරන්න යනවා තවත් දෙන්න. නමුත් බොරු කියලා නෙවෙයි. දේව වචනේ කියන්නේ මොකද්ද දීම පිළිබඳව. යහපත් ක්‍රියා මොකද්ද කියන එකයි මම පැහැදිලි කරලා තමයි ඔබට කියන්නේ. දැන් හදවතට තට්ටු කරලා කියන්න මොකද්ද කොහොමද අපි දෙන්න ඕනේ කියලා. ඉතින් ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන තමයි අපි යහපත් දේවල් කරන්න ඕනේ. ඒ නිසා අපි යහපත් දේවල් කරන්නේ මාව උදුම්මා ගන්න නෙවෙයි. Not to lift my potential, not to lift my name up. I am a good person. මහා දානපතිය කියලා කියන්න නෙවෙයි. ස්වාමින් වහන්සේ ඔබට මඟ පෙන්වන ආකාරයේ යහපත් ක්‍රියා කරන්නයි ස්වාමින් වහන්සේ මඟ පෙන්වන්නේ. එවැනි යහපත් ක්‍රියා කරන්න බෑ. ඔබ දෙවියන් වහන්සේට මුළු ආත්මෙන්, මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන් නමස්කාර කරන්නේ නැත්තම්. එහෙම නැති අය තමාගේ මමත්වයේ උදුම්මා ගන්න. තමාගේ උසස්කම තියාගන්න තමයි යහපත් දේවල් කරන්නේ. සහෝදර සහෝදරනි මේක තමයි අපි මම අර ඉස්සර අපි සමහර විට නම් දාන්නේ ලිස්ට් එකක් අහවල් කෙනා මෙච්චර ගාණක් දුන්නයි කියලා. එතකොට මම හින්න අප්පොඩි පාරක් දෙන්නේ. සල්ලි එකතු කරනකොට. ඒක නෙමෙයි යහපත් ක්‍රියා. We'll talk about what this good works is. Second point I want to make it is we are saved to be a blessing. අපි ගැලවුණු ලබන්නේ ආශිර්වාදයක් ලබන්නයි. උඟා ක්‍රිස්තියානි ධර්මයේ ක්‍රිස්තියානි උගන්වන අය උගන්වන්නේ ආත්මාර්ථකාමී මමත්වයෙන් පිරුණු දේව ධර්මයක්. They call people to a selfish lifestyle. Come to Jesus, He will provide for you. Come to Jesus, He will heal you. Come to Jesus, He will bless your house. He will give you houses. He will make you rich. He'll provide for you. For what? Why does God want to provide for you? He doesn't owe you anything. Your breath, your life is by grace. It is undeserved favor. That's what the word says. Undeserved favor is what grace is. Anugrahaya kiyanne mama nusudusek. Sudusu ne e anugrahaya labenna. So if you are a Christian, if you are a believer, if you are saved by Jesus Christ, you are undeserving. You cannot even raise your hand up and say, "Oh Lord,
I want this. All you can say is thank you. Thank you. Every day you can say thank you. That's all you can say. Because it's by grace you're saved. You cannot go and say, Lord, I want this. I want this car. I want this iPhone. I want this, that. That's what people tell you to do. That's not the Bible. Bible says you are undeserving. Jesus is deserving. But now, I must be small. He must be high. I must go down. He must go up. My life should glorify God. I am saved to bless. I am saved to bless. Matthew 7:21. Matthew 7:21 කියන මේමයි. Not everyone who says, Lord, Lord, will enter the kingdom of heaven, but the one who does the will of my Father who is in heaven. හැම කෙනාම ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ හිතුණුවයි කිව්වට. ස්වාමී ස්වාමී කිව්වට. ස්වාමින් ස්වාමින් කියන හුඟක් අය ඉන්නවා. දෙවියන් වහන්සේගේ ජීවිතේ රජතුමා නෙමෙයි. So your life, ඔබේ ගමන දෙවියන් වහන්සේ අතේ උන්වහන්සේගේ යහපත් ක්‍රියා කරන කෙනෙක් විය යුතුයි. Believers are saved so that they can actively bless others. ඔබව ගලවගෙන තියෙන්නේ ඔබ තවත් මිනිස්සුන්ට ආශිර්වාදයක් වන පිණිසයි. ඔබ දන්නවද පළවෙනි ශතවර්ෂයේම කාන්තිමේ දක්වා සුභාරංචිය ගියයි කියලා. In the first century AD, after Jesus, when the disciples were ministering, the word of God went to the ends of the earth. Thomas is said to come to India, to South India. He would have come. The word would have spread to Sri Lanka too. ඉතින් දෙවියන් වහන්සේට ශතවර්ෂ 20ක් අවශ්‍ය වුණේ සුභාරංචි ගෙනියන්න. අද මෙච්චර ඔච්චර තිබෙද්දිත් ශුද්ධාත්මයන්න් වහන්සේ කටින් කටට සුභාරංචි ගෙනිනෝ ලෝකාන්තිමේ දක්වා කොයි ආකාරයෙන්ද? දෙවියන් වහන්සේට යටත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත තුළින්. Only with the people who are submitting to him totally. Who are sold for Christ. When they speak, there is power. And when they do things, there is power. When they feed people, there is power. When they touch people, there is power. When they go to a place, the Lord will do things in their life so that there is power that goes out of people. That's what happened when Peter was walking on the roads. Even his shadow, people who caught his shadow were healed. And that's how the Holy Spirit works. That's how we want this church to work. That's why we want you to go and speak to people. එනිසා තමයි අපි ඔබට කියන්නේ ගිහින් කතා කරන්න. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයක් කරන්න. මම බම්පර් ස්ටිකර්ස් දෙක තුනක් හැදුවා. මගේ වාහනේ පිටිපස්සේ දාන්න. එකක් තමයි You who are behind me, do you know you're wonderfully and මොකද ඒ වචනේ? මොකද ඒ වචනේ? I forget that word also. You're beautifully and wonderfully created. Huh? Wonderfully and fearfully made. And then I've said, believe in our Savior Jesus, our Savior and Lord Jesus. Have a wonderful day, කියලා ලොකෝට. ඉඳලා හිටලා ඔය පිස්සු එනවා. Because we have to do. We have to speak about Jesus. When God says do some good thing, you have to do it. දෙවියන් වහන්සේ මට කුඟා දේවල් කරලා කියන්න කියලා දෙනවා. මම නිදාසට කරුණු ගොඩක් තිබ්බා. මොකක්ද දන්නවද? අනේ මට මාර කට්ට. අවුරුදු 15ක් ඕස්ට්‍රේලියාවේ මං කටු ගෑවා. මං හැමදාම අනේ මම් පව් කියලා හිටියා. තාමත් එහෙම. තාමත් යක්ෂයා මාව මට පොහොර දානවා. අනේ ඔබ පව් තමයි. බලහන් ධනිස්ත්‍රි දෙනවා. ඔබ ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින්න පටන් ගන්නත් ඇවිදින්නත් බෑ දැන් ඔබ ධනිස්ත්‍රි දෙනවා. බලහන් ඔබ කොච්චර නිකමෙක්ද කියලා. I'll tell you, when you want to do good things, that discouragement also is right behind you. දෙවියන් වහන්සේට කොච්චර යටත් වෙච්ච මිනිසුන්ගේ discouragement තියෙනවා.
යෝහන් 20 වෙනි පරිච්ඡේදයෙන් කියවන්න. යේසුස් වහන්සේත් එක්ක හිටපු ගෝලියෝ 7 දෙනෙක් එතන ඉන්නවා. උන් ආපහු යේසුස් වහන්සේ ස්වර්ගස්ත වෙලා උන්වහන්සේ නැවත නැගිටිලා. තාම ස්වර්ගස්ත වෙලා නැහැ. දැක්කත් එක්ක මුන් අත ගහලා ඒ ඇන ගහපු අතත් බැලුවා. නමුත් උන් ආපහු මාළු අල්ලන්න ගියා. depressed. That's who we are. අපි යේසුස් වහන්සේව අතින් අල්ලලා උන්වහන්සේ හිටපු මේ ගෝලියෝ 7 දෙනා ආපහු හැරිලා ડિප්‍රෙස් වෙලා පස්ස හැරලා ගියා. අපිට ඒක වුණේ නැහැ වුණේ නැත්තම් තමයි පුදුමේ. අපිටත් වෙනවා. ඒ නිසා අපි මේ දේ කළ යුතුමයි. එපිස 3:10 කියනවා for we are God's handiwork created in Christ Jesus to do good works which God prepared in advance for us to do. මේ තවත් ආයෙ කියනවා for God's handiwork created to do Christ good work. අපි දෙවියන් වහන්සේගේ හස්ත කර්මාන්තයයි. අපේ කැඳවල තියෙන යහපත් දේවල් කරන්න. We are saved not to be blessed but to bless. To do good works. හොඳ වැඩ කරන්න, යහපත් ක්‍රියා කරන්න. මම ඔබට යම් අභියෝගයක් කියන්න කැමතියි. මේ යහපත් ක්‍රියා කරන්න නම් ඔබ සම්පූර්ණයෙන් ඔබේ ජීවිතය උන්වහන්සේට කැප කළ යුතුයි. This involves using one's resources, time and spiritual gifts. ඔබේ සම්පත්ද, ඔබේ කාලය සහ ආත්මික ජීවනය යන මුළු ජීවිතයම උන්වහන්සේට යටත් කළ යුතුයි. Once you do that, you will find ways to do good works. ස්වාමීන් වහන්සේ ඔබට මඟ පෙන්වයි. උන්වහන්සේ අනුග්‍රහය දෙයි ඔබට යහපත් දේවල් කරන්න. ඔබේ සම්පත්, ඔබේ resources. God has blessed a lot of us. මං හිතන්නේ බඩගින්නේ 3 වේල නොකන එකෙක්වත් නැහැ මෙතන. මාව දැක්ක ගමන් කියන්න බලන්න මුන් 3 වේල හොඳට කන එකෙක් කියලා. 4ක් කනවා. ඔව් හොඳට කනවා. මාව කනවා දැක්ක මිනිස්සු අන්න හොඳට කනවා. දැන් කාපුව දිරවන්න බැරුව ඉන්නේ. අපි හුඟක් අය අපේ තියෙනවා. We have more than what we need. We have a disposable income. God gave that to you, not to hoard it. Now I'm talking to myself also. God gave us that not to hoard it, not to collect it, not to save it, not to heave it and keep it and say, "Oh, what a good person I am. I have this much of." So I don't know whether you see in YouTube you find people advertising some kind of a investment thing. Invest $400, you get $1,500 a day as the return. And Kauda, Gina, Reinhardt, the Albanese, the American, and then they introduce him. I'm so and so, former businessman and billionaire. Can a Christian say, I'm a billionaire? I find it difficult through the scriptures to say that, to introduce yourself as a billionaire. Because that billion was, that means you have counted the billion. Many billions. Many billions of people are starving today because you have counted your billions and stashed it up. Think about this. Because the billions of dollars that came to you from the person who has billions over billions more to give you. But you are keeping that billions with you, not sharing that billions. Because if you're a believer, ඔබ කිතුණුවෙක් නම් ඔබට ආශිර්වාද කරලා තියෙන්නේ ආශිර්වාදයක් වන්නටයි. එකතු කරන්න නෙමෙයි, පොඩි ගහන්න නෙවෙයි. මොකද ඒ ආශිර්වාදය ආපු තැන සියලු වස්තු ඒ උරුමකාරයා තියෙනවා. He who owns the cattle of 1,000 hills. He is the provider. If he provided you, you got to think. What I want to do is, the Lord is speaking to your heart.
I'm not telling you. Goes, Jesus වහන්සේ අර මේ පොහොසත් තරුණට කිව්වා වගේ ගිහින් ඔක්කොම විකුණලා මානු වෙන්න කියලා. එහෙම නෙමෙයි මං කියන්නේ. අනේ මං එහෙම කියන්නේ නැහැ. මං කියන්නේ යාඥා කරන්න අද ඉඳන්. ඔබට ස්වාමීන් වහන්සේ කුමක්ද කියන්නේ? මං කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබේ හදවතට කියන්නේ මේ ඉන්ෆ්ලුවන්ස් සභාවට දෙන්න කියලා මං කියන්නේ. අනේ වරදව තේරුම් ගන්න එපා මේ ඉන්ෆ්ලුවන්ස් සභාවට සල්ලි ඉල්ලනව නෙමෙයි. මම කියන්නේ ස්වාමීන් වහන්සේ කොතනටද ඒ ආශිර්වාදේ කරන්න ඔබට කියන්නේ. ඒක කරන්න. ලංකාවට එන්න පුළුවන්, අප්‍රිකාවට එන්න පුළුවන්, ඉන්දියාවට එන්න පුළුවන්, වෙන සභාවකට එන්න පුළුවන්. ඔය ලොකු සභාවකට හරි කමන්නේ ඔබට ස්වාමීන් වහන්සේ කියනවා නම් දෙන්න කියලා දෙන්න. දීලා බලන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ නැද්ද කියලා. ස්වාමීන් වහන්සේ ඔබ හදවතට කියන දේ කරන්න. Do the good things which he has prepared for you. Because if you don't, if you are not faithful to what he calls you to do, the little things, what he calls you to do, he won't give you big responsibilities. සමහර විට අපි සමහර මිනිස්සුන්ව තල්ලු කරන්න ඕනේ. ඔය දන්නවද බූරුවෝ සමහර විට හරි donkeys are very stubborn. බූරුවෝ හරි stubborn. බූරුවෝ සමහර විට උන්ගේ ඔළුවට ගන්න උන් බර උස්සන් යනකොට ඉස්සරහට යන්නේ නැහැ කියලා. ඔයා දන්නවද බූරුවෝ තල්ලු කරන්න බෑ කියලා. You can't push a donkey when the donkey gets into his head that he is not going to move. It will sit. You cannot push a donkey. සමහරට අපි කිතුනොත් මේ බූරු ස්වභාවය ඔළුවේ තියෙනවා. අපි තීරණයක් කරලා තියෙනවා. නෑ ස්වාමිනී මේක මට නෙවෙයි. එක තැන. සහෝදර සහෝදරනි ස්වාමීන් වහන්සේ ඔබව අලුත් තැනකට ගෙනියන්න ඕනේ. He wants you to take you to a bigger place, a new area in your life, a new level in your spiritual walk with God. How he does that is he's asking you to be faithful with the little things he's speaking to. I don't know what he's speaking to you. I'm not a prophet. I don't know. Sometimes I pray for people and that is like prophetic, but I don't know whether that is prophetic or not because I don't exercise prophecy like that. One day maybe, but not as yet. Enisa obege resources, obege vastu swamin wahansege. Your time. Some people are like to give their money and resources, but they don't like to give their time. That time is not yours either. ඔබේ කාලය ඔබේ නෙමෙයි. පහුගිය කාලේ මේ මං ගැන මං කියන්නේ. මං ඔබ සාමාන්‍යයෙන් ඔබ දන්නවා මම විසිට් කරන pastor. I am a visiting pastor. I visit my people. But පහුගිය කාලේ මං විසිට් කළා නෑ හුඟක් අයට. මම මේ රොබින්ට කෝල් කරා ඊයේ රොබින්ලා ගෙදර යන්නකොට අවසනවට රොබින් හිටියේ නෑ. ඉතින් මම රොබින්ලා ගෙදරට රොබින්ලා ගෙවල් බඩු අදිනකොට විතරයි ගියේ. ඊට පස්සේ ගිහින් නැහැ. සමහර ඔබේ ගෙවල් වලට මං ඇවිල්ලා නැහැ. Because again I said I'm tired. I'm depressed. I'm down. I'm struggling. But the Lord said, go. I'm not gone. But this week I've decided, no. I'm going to change everything. Good works God has prepared. And God has prepared good works for you. And I'll talk about that later. Third thing, spiritual gifts. ඔබ හැම කෙනෙක්ටම ආත්මික දීමනාවන් තියෙනවා. මේ සිංහල සභාව අපි කතා කර හිටිය තව කෙනෙක් එක්ක සිංහල සභාවක් අවුරුදු 10ක් පවතිලා නැහැ සිඩ්නි නගරේ කොහෙවත්. අවුරුදු 10ක් නෙමෙයි අවුරුදු 3ක් පවතිලා නැහැ. කොහේ හරි යකෙක් ඇවිල්ලා ඒක කඩා දානවා. නමුත් මේ කණ්ඩායම අවුරුදු 10ක් නොකඩවාම ගිහින් තියෙනවා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසාව වේවා. මේක වැටෙන්න දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ වැටෙන්න දෙන්නේ නැහැ. බලන්න මේ නත්තල් වැඩසටහනෙන් පස්සේ මේ කොම්පුඩු පිරෙන්න යන. අපි දැනටමත් ඉන්නවා මිනිස්සු මේ අසනීප වෙලා සමහර දන්නවනේ අපි සිංහල මිනිස්සු සාමාන්‍ය ඉරිදවස් වෙනකොට එන්න කැමති නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ඔබේ දීමනාවන් පාවිච්චි කරන්න. Go visit people, pray for people. Use your spiritual gifts. සමහර ඕගොල්ලෝ හරි කැමති මේ බැක් ඔෆිස් වැඩ කරන්න. බැක් ඔෆිස් වැඩ හොඳයි. නමුත් ෆ්‍රන්ට් ඔෆිස් වැඩ හුඟක් තියෙනවා. ඔබට ෆ්‍රන්ට් ඔෆිස් දීමනා තියෙන්න පුළුවන්.
You can have public ministries. You can at least go and talk to somebody about Jesus. Invite somebody for the Christmas program. Do something. Don't just sit there and wait. I want to encourage each and everyone to bring a friend, one person, for our Christmas program. One new soul, a person who doesn't know Jesus Christ. Invite them. Start now. Share the social media, the flyer. Get ready. Do great things. Lord will do great things in your life. You think your resources, your time, your spiritual gifts, and nothing is yours. Give it freely. Give it freely and see how God blesses you. The purpose, God has, it shifts the focus from self-preservation to serving. We don't want to be blessed. When we serve, we are blessed. Today I was talking to a person. That person, I've been talking for a long time. I do a lot of counseling. When counseling කරනකොට ඒ පුද්ගලයා කිව්වේ depression. Depressed වෙලා. කියලා හුඟක් දේවල් තියෙනවා අඩුපාඩු. මම එක දෙයක් කිව්වේ. You have not still started to bless others. Start blessing others. Start doing ministry for the kingdom. Start to give money only, not only resources. Give your time, give your spiritual gifts. See your depression going down. See your depression going down. God wants us to give, to do good works. When you do good works, you won't have depression. But another, මගේ ජීවිතේ මට සිද්ධ මං මුහුණ දුන්න කාලේ මං මානසික ලෙඩක් විය යුතුව තිබුණා. I should have been a mental wreck with the things that happened to me. But why didn't it happen? Because in the midst of that, I had to serve people. I had to give. I had to give my time. I had to give my resources. I had to give my spiritual gifts. I had to come day in, Sunday after Sunday, preach and teach and sing and worship. And the Lord kept me afloat. And He will still keep me afloat till the end of my life. Because when you give, God fills you up. Deviyan Vahanse, you experience God. Do good things. Because that's a calling. මම මේ ඊයේ කිව්වා එක්කෙනෙක් මං මාත් එක්ක තරහ වෙලා කියනකොට මං කිව්වා මම අපි දන්නේ ඔබ විශ්වාස කරන්නේ මොකද්ද කියලා. මං කිව්වා this is what I believe. I believe in the priesthood of all believers. හැම ඇදහිලිවන්තයෙක්ම පූජකෙක්. හැම ඇදහිලිවන්තයෙක්ම නායකයෙක්. හැම ඇදහිලිවන්තයෙක්ම දීවනා තියෙනවා. මට එන චෝදනාව තමයි ඔය සැරමදි. මං කවුද සැරවෙන්න? මං සැරවෙන්න බල්ලෙක්ද? මම මොකටද සැරවෙන්නේ? මට කොයිද ආධිපත්‍යයක් තියෙන්නේ? මගේ ස්වාමියා සේවකයා නම් මං කොහොමද සැරෙන්නේ? මගේ ස්වාමී යේසුස් වහන්සේ අත්විහිදා කුරුසිය එල්ලිලා මං වෙන මැරුණා. මං කොහොමද සැරවෙන්නේ? මට සැරවෙන්න බෑ. මට සැරවෙන්න දෙයක්වත් නැහැ. මොකද මං අනුග්‍රහය කරන කොටගෙන ගැලවීම ලැබපු කෙනෙක් මම මොනා කියන්නද? මට කරන්න තියෙන්නේ යහපත් වැඩ කරන එකයි. මට ගහනකොට මං ඔළුව වහනවා. නෝන ගහපන්. ගහලා ඕන දෙයක් පළ කරපන්. ඒකයි වෙනස. එවැනි නායකයන් අපිට ඕනේ. I believe in the priesthood of all believers. අපි ඔක්කොම පූජකයෝ. ඔක්කොම නායකයෝ. ඔක්කොම ලෙවිවරු. ඔක්කොම ස්වාමින් වහන්සේගේ සන්තක සෙනගක්. ඔක්කොමට ස්වාමින් වහන්සේ සාක්ෂියක් දීලා තියෙනවා. Do good in season and out, not expecting anything back. එකයි ස්වාමින් වහන්සේ කිව්වේ.
යේසුස් වහන්සේ කුරුසිපත් වුණේ අප වෙන මැරුවේ අපි පව්කාරව සිටියේදී. අපි හැරෙයිද නැද්ද කියලා නොදැන. That is our character. That should be our character. හොඳ උදාහරණයක් යේසුස් වහන්සේ කිව්වා යහපත් සමරිතානුවරයාගේ කතාව. We know the good Samaritan story. That's the best story. Listen, young people. You know the story when the Samaritan, when the Jew was fell to the robbers and he was beaten and he was almost dead. And he was dying. Then a priest came. Priest saw that, went the other way because probably was going for a service. Then a Levite came. A Levite had something else to do, and then this was a dead person with blood and all the stuff on the ground. He went on the other side of the road. Then came the Samaritan. Samaritanuvarayawa. Samaritanuvarayaa නැවතිලා යාට උපස්ථාන කරලා යාට බෙහෙත් ඒත් කරලා යාගෙම කොටලුව දාලා අවන්හලට ගිහිල්ලා and he paid the person in the inn to look after him and said, if you need more money on my way back, I'll pay it back. And he did so. මේක ඔබ කල්පනා කරන්න. අපේ සෑම් ගැන Samaritan. Sam එනකොට Sam ඇවිල්ලා දැක්ක ගමන් when Sam came and Sam is the Samaritan, no? Shortened form. Australians have shortened forms for everything. So Sam comes, sees this man almost dying. Oh, he's a Jew. Samaritans don't associate with Jews. Samaritans are considered dogs. බල්ලෝ කියලා තමයි සමරිතානුකරයා වරු සැලකුවේ යුදෙව්ව ගණන් ගත්තෙත් නැහැ, කතා කරෙත් නැහැ. ඔවුන්ට වෙනම පාරවල් තිබ්බා. සමරිතානිවරයෝ දේවමාලිකාව වෙනම තැනක් තිබ්බ යන්න. කතා කරන්නෙත් නැහැ, අල්ලන්නෙත් නැහැ. බල්ලෝ කියලා සැලකුවේ. ඒ යුදෙව්වා පියවිසියෙන් හිටියානම් සමරිතානුවරයාට අල්ලන්න දෙන්නෙත් නැහැ. If that man, Jew, was in his senses, he wouldn't have let Sam touch him even. But Sam does it. He does it. He looks after him. He pays for him and even comes back. Knowing that when the Jew was healed and when he goes and meets the Jew wouldn't even talk to him even though he helped him. Knowing all that, he does it. Saudarani, that is a good work. Doing something without expecting anything. ඒ සමරිදානුවරයා කරා වගේ තමයි දෙවියන් වහන්සේ අපිට කරන්න බලාපොරොත්තු වෙන්නේ. Why did I say that? Because යහපත් වැඩ කරන්න ඕනේ අපේ යාළුවන්ට නෙමෙයි. සමරිදානුවරයා කරා වගේ විරුද්ධකාරයන්ට. අපේ හතුරටයි. යේසුස් වහන්සේ කිව්වේ කවුරු හරි මේ එක කම්බලකට ගෑවොත් අනිත් කම්බල දීපන්. ඔබේ සතුරාට ආශිර්වාද කරන්න. සතුරාට ප්‍රේම කරන්න. ඔබ යහපත් දේවල් කරන්නේ අපේ ස්වභාවයට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට. දැන් මට චෝදනාවක් ආවේ කදේ. පාස්ටර් හැම කෙනාටම උදව් කරන බලන අරහාදය ඌ ඇවිල්ලා උගේ වැඩේ කරගෙන ඌ ගෙදර ගියා. මං කොහොමද දන්නේ හොරු කවුද කියලා? මට පේන කියන්න පුළුවන්ද? කවුරු හරි මං ගාවට ඇවිල්ලා උදව්වක් කිව්වොත් මම ඒක කරන්න ඕනේ. මොකද මගේ හදවතට ස්වාමීන් වහන්සේ කියනවා ඒක කරන්න කියලා. මම හිතන් චාමිකා එක්ක කතා කරා. චාමිකා කිව්වා තව කෙනෙක් සල්ලි ටිකක් කිව්වා මේ සල්ලි ටික දුන්නා කියලා. දැන් අහවල් කෙනෙක්ට කිව්වා නම් කියයි අන්න ඒක හොරා. මට කමන්නේ අපිට කමන්නේ. ස්වාමීන් වහන්සේ හදවතට කතා කරනකොට ඒක කළ යුතුමයි. That is the good work that he prepares you to do. When the Lord leads you to do something, do it. It doesn't matter. Don't judge people. Don't say that person is such, so I don't want to do that. Do it if the Lord tells you to do it. Be free. Nidahas wenda. Be free and do what God tells you. Even if it hurts. And if they come and bite you back and say, hurt you too. A lot of people have hurt me a lot like that. Namut, that's what we are called to do. We are called to do Christ's handiwork.
Be Christ's handiwork. Christ did, there were 12 of him, his disciples, one fellow beat his back. 7 දෙනෙක් පැනලා ගියා යේසුස් වහන්සේ උත්ථානය වුණාන් පස්සේ. 3 පාරක් යේසුස් වහන්සේ දන්නේ නැහැ කියලා කිව්වා. සහෝදර සහෝදරනි, මම ඔබට අභියෝග කරන්න කැමතියි. Use your spiritual gifts, use your resources, use your time. Give it for the Lord. අපේ projects කීපයක් තියෙනවා. අපි ලංකාවේ අයට පොත් බෙදා දෙන්න යනවා නැවතත් මේ අවුරුද්දේ. මං හිතන්නේ අපිට පොත් වලට 2500ක් විතර ඩොලරයයි. අපේ ඇඳුම් ප්‍රොජෙක්ට් එකට තව 1250ක් 300ක් විතර යයි. තව පාස්ටර්ලා දෙන්නෙක් තියෙනවා ඒගොල්ලන්ට ට්‍රයිෂර්ස් දෙකක් සල්ලි රේස් කරන්න තියෙනවා. මඩ කල්පේ තව ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒත් එක්කම අපිටම කියන බිල්ඩින් එකක් අපි මේ රෙන්ට් කරන්න අපි හිතන් ඉන්නවා. ලොකු මුදලක් අවශ්‍යයි. ඔබටයි මටයි තමයි කරන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට යහපත් දේවල් කරන්න කියලා දෙනවා. අපි කළ යුතුමයි. ඔබ දන්නවා මේ පාසල් පොත් වලින් කී දෙනෙක් ආශිර්වාද ලබනවද කියලා. ඔබ දන්නවද මේ ඇඳුම් වලින් කී දෙනෙක් හොඳට ඇඳගෙන යනවද කියලා. සමහර අයට අඳින්න ඇඳුමක් නැහැ. කොහෙට හරි යන්න. දේවගතිවරුන්ට එහෙම යන්න තමයි වාහනයක් නැහැ. සහෝදර සහෝදරනි, මේ යහපත් ක්‍රියා අපි සභාවෙන් කරන්නේ. ඔබට අභියෝග කරනවා ඒ දේ කරන්න. දෙන්න. ඒක ඔබේ resources. ඔබේ කාලය අපිට ඕනේ. මෙතෙන් ඉඳන් දෙසැම්බර් වෙනකන් කාලය ගත කරන්න. මිනිසුන්ට ආරාධනය කරන්න. ඔබේ ආත්මික දීමනාවන් පාවිච්චි කරන්න. ඕනම කෙනෙක්ට යාඥා කරන්න පුළුවන් නේ. කෙනෙක්ට විහිං යාඥා කරන්න. ලෙඩෙක් ඉන්නවනම් කියන්න, ගෙදරට කියලා කියන්න මං ඇවිල්ලා යාඥා කරන්න. පාස්ටර්ලත් ඔය වගේම ගැලවීම ලැබපු අය. පාස්ටර්ලා ඔයත් එක්කම ඔය වගේම ශුද්ධාත්මයන් වහන්සේ මත යැපෙන්න ඕනේ අය. අපි ඔක්කොම පාස්ටර්ස්ලා, ඔක්කොම පූජකයෝ. අපි ස්වාමින් වහන්සේගේ නාමයෙන් සේවය කරමු. We are all, young and old. Your schoolmates, your friends, that is your church. Speak to them about Jesus. Pray for them. Ask God to do mighty works in their lives. If they're sick, pray. Lay your hands and pray for them. See what God does in their lives. If the Lord is speaking to you to do something, please talk to me about it. I will help you. I will facilitate you to do what God is calling you to do. ස්වාමීන් වහන්සේ ඔබට කියනවා නම් යමක් කරන්න. ඒක කරමු. අපි නැගිට සිටමු. අපි නැගිට සිටින අවස්ථාවේදී ඔබේ දසෙන් කොටස සදීමනා එකතු කරන්න. ඔබේ අතට ගන්න. අපි යාඥා කරන ගමන් ඔබේ දසෙන් කොටස සදීමනා මම හිතන්නේ ශම්මික සූදානම් කරයි ඒක එකතු කරන්න. කණ්ඩායම ගායනා කණ්ඩායම එනකොට අපි නැගිට සිටමින් තව දේවචන කොටස් කීපයක් තියෙනවා මම ඒක අපේ chat එකේ දාන්න. ඔබ දකි එතන හැම තැනම සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ අපව කැඳවන්නේ. යහපත් ක්‍රියා කරන්න. කීයෙන් කී දෙනාටද දේශනා කරන්න අවස්ථාවක් තියෙන්නේ. කීයෙන් කී දෙනාටද ගායනා කරන්න අවස්ථාවක් තියෙන්නේ. කීයෙන් කී දෙනාටද මෙවැනි ප්‍රසිද්ධ සේවයක් කරන්න ඉඩ තියෙන්නේ. අනිත් 99ට සේවයක් නැද්ද? අනිත් 99 තමයි හරියට සේවය කරන්නේ. ඔබට තමයි හරියට සේවය කරන්නේ. ඔබ තමයි සමාජයත් එක්ක ගැටෙන්නේ. ඔබේ ජීවිතය තමයි ඒ අය දකින්නේ. ඔබේ ජීවිතය දැකලා තමයි මිනිස්සු යේසුස් වහන්සේ සත්‍යද අසත්‍යද කියලා දකින්නේ. එනිසා ඔබේ ජීවිතයේ ආලෝකය ඒ අය දකින්න ඕනේ. යේසුස් වහන්සේ කිව්වා පහනක්
දල්වලා එක කුරුණියක් යට දාන්නේ නැහැ. එක පහන් රුකක් උඩ දාන්නේ. උන්වහන්සේ කියනවා කන්දක් මුදුනේ තියෙන නගරයක් මුළු අවටම පේනවා. යේසුස් වහන්සේ ඊට පස්සේ කියනවා ඔබ ලෝකයේ ආලෝකයයි කියන. ඔබයි මමයි. නායකයෝ විතරක් නෙවෙයි. අපි හැම කෙනෙක්ම we are all the light of the world because Jesus himself says nobody lights a lamp and puts it under a bowl. And he says a city on the hill can be seen. And then he says, you are the light of the world. We are the light of the world. Let us do good works which he has already prepared. Let us ask him, Holy Spirit, lead us. And Lord, lead us. And Father, we just commit our lives today that we are going to commit our resources. We are going to commit our time. We are going to commit our spiritual gifts to serve you with all our heart, with all our soul, with all our strength. Because that's what you have called us to be. We are your handiwork in your hands. Lord, create in us that heart so that we can serve you fully. In Jesus' name. අපි දසෙන් කොටස අපි තීමනාව මේ අවස්ථාවේදී එකතු කරමු. ශම්මික ඉන්නවද? අපි ගායනා කරන අවස්ථාවේදී අපි ස්වාමීන් වහන්සේ ඉදිරියට නොමසුරුව එක එකතු කරමු. ඒත් එක්කම මේ අපි කතා කරපු ප්‍රොජෙක්ට්ස් වලට ඔබ උපකාර කරන්න කැමති නම් ඔබ සමහරවිට ගේ සතියකට කොටසක් දෙන්නම් කියලා නැත්නම් එකවර කරන්න යනවායි කියලා කමන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට මඟ පෙන්වන ආකාරයට ඒක කරන්න. නමුත් මතක තියාගන්න අද ඉඳන් සභාව විතරක් නෙමෙයි ඔබ යන තැන ඔබ ආලෝකයයි. හලෙලූයා. ඔබයි අපේ ජීවේ ඔබයි කොසෑනසෙ මුසෙම කාලේ සුපිපොමු පියුනේ විලසින් සමග සාත සිත පිනවන්නේ ලා 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 දුරුවලා මැද සැඟවුණු තරුවන් විලසින් අප වුණේ පායා ආසන්ද ඒ තඹසුන් කර ආලෝකය දුන්නේ ලා 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 ජීවන කතරේ යන ගමනේ අප ඔබ සමගින් ඉන්නේ හද සංතානයේ සිටු පැතුමන් අපේ ඔබ සමගින් නැත්තේ ලා 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 ඔබයි අපේ ජීවේ ඔබයි අප සැනසෙ මුසම කාලේ සුපිපොමු පියුනේ විලසින් සමග සාත සිත පිනවන්නේ ලා 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 ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි උන්වහන්සේට අපි යටත් වෙමු. අපේ මුළු සිතින් මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන්.
අපි උන්වහන්සේට යටත් වෙමු. Let us commit our lives fully with all our heart, strength and soul. And commit our lives that we will live for Him and do good works as the word says, which He has prepared in advance for us. Let's be sensitive to the leading of the Holy Spirit. From today, if you want to submit to Him, you will experience that leading. And when He leads you, obey it and do it. And see the blessing flow from heaven. ඒ ආශිර්වාදය එන්නේ ඒ හඬට කීකරු වෙලා ඔබ ක්‍රියා කරනකොටයි. එනිසා අපි අදින් ඒ හඬට අවනත වෙලා සංවේදී වෙලා උන්වහන්සේට යටත් වෙමු. ප්‍රශංසා කරනවා ස්වාමී වහන්සේගේ නාමයට. ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට අපි බාර වෙනවා. සියලු ගෞරවයත් මහිමයත් ස්තුතියත් ඔබ වහන්සේට පුද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේ බලයත් ප්‍රේමයත් ඒ ලංකමත් දැනුත් සදා කාලයත් අපි සෑම කෙනෙකුගේම ජීවිතේ පවතිවා. ආමේන්. ආමේන්. කරුණාකර වාඩි වෙන්න. Please sit down. Light එක දාන්න.